ඕකේ අපේ ෆස් සෙග්මන්ට් එක ස්කූල් මෙමෝ ශේතිටයි මටයි අපේ ටීචර් දීලා තියෙනවා ප්‍රශ්න ටිකක් කෙනාගෙන් එක්කෙනාගෙන් ප්‍රශ්න කරන්න උත්තර දෙන්න ඕනේ. හරියට උත්තර දෙන්නත් ඕනේ. අපිට මේ වැඩිපුර කතා කරන්න එපා කියලා පොඩ්ඩක් කිව්වා. මොකද අපි වැඩිපුර කියවන නිසා. අපි හොඳ ළමයි හින්දා. අපි හොඳ ළමයි. ඒකන්ස අපි පොඩි උත්තර දෙන්නේ. කවුද මුලින්ම? මං අහන්න. Okay. මං අහන්න. ඕකේ. චේතනා ඔයා ස්කූල් එකේදී ඔයා කවදා හරි හයිලයිට් වෙලා තියෙනවද? අනේ වැරදි කෙනාගෙන් ඇහුවේ. මම පේනවනේ මගේ හැටි දැක්කම කෙලින්ම ආයෙ අමුතුම පීස් එකක් කුසල මියුසියම් එකේ තියන්න පුළුවන්. පොඩි කාලෙත් එහෙමයි. ෆැමිලි එකේ ඉස්කෝලේ හැම වෙලේම මං හයිලයිට් වෙලා තියෙනවා එක එක හේතු වලට. අහන්න එපායි කියලා වෙලා තියෙනවා. මට හිතා ගන්න පුළුවන් එපා ඇයි කියලා. සාෂා අම්මෝ වැරද්දෙන් හයියෝ කොයි වගේවද කියන්න ඕනේ? නෑ එහෙනම් භයානක ඒවා කියන්න බෑ. මොනාටද ප්‍රශ්නයි පනිෂ්මන්ට් කාලා තියෙනවද? කියන්න බෑ ඒවා අවුල් වෙනවා. ඒකයි කිව්වේ. කියන්න මොනාද උච්චර කරේ? මේ වෙලාව යන අපරාධ අපි නොකර ඉමු. බිත්තේ නවග අප එකත් තමයි කියන්නේ නේ. කවද්ද? ඒ කියන්නද? හරි ඕකේ. පොඩි කාලේ නම් එහෙම අපරාධ කියන්න බෑ. ෆැමිලි එකේ ඉස්කෝලේ දෙකේම හයිලයිට් වෙලා තියෙනවා. මම හිතන්නේ මට එක ඉන්සිඩන්ට් එකක් හොඳටම මතකයි. මොකද මම එතනදී බය වුණා. මගේ මේ නම මගේ පළවෙනි නම ගොඩක් අය දන්නේ නැහැ. මම චේතනා නෙමෙයි. මගේ පළවෙනි නම රන්මිනි. හරි ඉස්සර මේ කොල්ලෝ ආතල් එකට ගහන්නේ නම මේ ඉස්කෝලේ ගානට ඉස්සරහා තාප්පේ. මගේ නම මන් දවසක් උදේ එනකොට ඉස්කෝලේ රත්තරන් අකුරෙන් තියෙනවා කරුණේ රොයල් එකේ එක්කෙනෙක් කරලා තියෙන්නේ. රොයල් ඇන් විසාකා කෙලින්ම මගේ නම තියෙනවා රන්මිනි කියලා. මගේ ඉස්කෝලේටම රන්මිනිලා ඉන්නේ මං විතරයි. Yeah, it's a good memory because I got scared. මම බය වුණා. මේ මට හිතෙන බෑක් ස්ටෝරි එකකුත් තියෙනවා කියලා. ඒව ඕනේ නැහැ. හරි. ඒක ඔයගොල්ලන්ට හිතා ගන්න තියලා තියෙනවා. වෙලාව නැහැ වැඩි කියවන්න එපා. සාෂා ස්කූල් කට් කරන්න බොරු කියලා තියනවාද? ස්කූල් කට් කරලා තියෙනවා. හැබැයි ඊට වඩා මම ක්ලාස් කට් කරලා තියෙනවා. අපේ තියෙනවා මේ effective speech class එකක්. ඒ කියන්නේ අපිට public speaking උගන්වන class එකක්. ඒකේ ටීචර් හරියම හොඳයි. ඇත්තටම හරියම හොඳයි මිස්ටර් නිහාල්. ඒ කියන්නේ හරිය ආදරේ. ඇත්තටම. හරි. ඒ කියන්නේ හරියම කරුණාවන්තයි. හැබැයි අපි ඉතින් කවුරුත් කැමති නෑනේ ක්ලාස් එක ඉස්සරහට ගිහිල්ලා ස්පීච් කියන්න. මගේ ජොබ් එකේ ඒක වුණාට පොඩි කාලේ මං ලෝයෙත් කරන්න කැමති නැති දෙයක්. ඉතින් ඒ දවස්වල කරන්නේ සර් එන්න කලින් ටක් ගාලා ක්ලාස් එකෙන් එළියට කන යනවා. හැබැයි කවුරු හරි දැන් ඉස්කෝලේ එහෙම ඇවිදින්නත් බෑනේ හේතුවක් නැතුව. කියනවා ටීචර් කෙනෙක් ඇහුවොත් නර්ස් බටරි දෙනවා කියලා නර්ස්ගේ පැත්තට යනවා. මගේ ක්ලාස්මේට්ගේ අම්මා තමයි නර්ස්. අයියෝ. ඒ හින්දා අපි ඉඳලා හිටලා ගිහිල්ලා නර්ස් ළඟ ඉඳගෙන පොඩ්ඩක් චොක්ලට් එකක් කාලා එන අවස්ථා නොතිබ්බම නෙමෙයි. රයිට්. එහෙම කරලා තියෙනවා. එහෙනම්. ඕකේ නෙක්ස්ට්. කවදා හරි ටීචර් කෙනෙක්ව ඉමිටේට් කරලා තියෙනවද? ඔව්. කවුද? අනේ කියන්න හොඳ නැහැ. ආයි බැනුම් අහන වැඩක්. මගේ එක ඉස්කෝලේක මං කොහෙද කියලා කියන්නේ මේ මට මතකයි මැත්ස් ටීචර් කෙනෙක් ඉන්නවා. එක්ක විශාක හරි ආරයි හරි. අදාළ බෑ. එතනදී මේ ඒක අපි තමයි ඉංග්ලිෂ් මීඩියම් ඉන්ට්‍රොඩියුස් කරාම ලංකාවට මේ ඒකේ දෙවෙනි බැච් එක. එතකොට අපේ සිලබස් එහෙම එච්චර මේ ඉංග්ලිෂ් මීඩියම් උගන්වන්න වැඩි ටීචර්ස්ලාත් නැහැ ඔහොමයි. අර මතකයි එක ටීචර් කෙනෙක් හිටියේ මම සබ්ජෙක්ට් එක කියන්නේ මාට්ටු වෙනවා එතකොට. මේ හතා දැන් මම ඩබින් ආටිස්ට් නේ මේ එයාගේ වොයිස් එක ඒ කාලේ මට මතකයි 2 + 2 = කියලා මට මතකයි ඔය වගේ වගේ එක කිය යනවා ඉතින් මගේ කට හොඳ නෑ දැන් වගේම තමයි ඒක ඇඩ ඩිස්රෙස්පෙක්ට් කරන්නේ මේ හරි ආදරේ නෝ ඒක පොඩි ඒක ආතල් ඒක හැමෝම පොඩි කාලේ කරන දෙයක් ඒක කරලා තියෙනවා එහෙම ලොකුවට කරලා නෑ මූණට ඕකේ නෙක්ස්ට් සාෂා මේ මට එන්න ඕන ප්‍රශ්න ඔයාට එන්නේ සර් කෙනෙක්ට ෆ්ලර්ට් කරලා තියනවද අපේ සර්ලට අපි බයයි අපේ සර්ලා හරි සැරයි එහින්දා නෝවේ ඔය දෙක මාරු වෙන්න ඕන චේතනා
නැතුව really yeah seriously direct cut flirt කරලා නේ එයාගේ he's very dreamy දැක්කම හරි ලස්සනයි okay අපේ මගේ accounts ඕව කරන් ඉන්න ක්ලාස් එකට basically අපි ඔක්කොමලා හොඳට accounts ඉගෙනගෙන ඒ ගත්ත accounts වලට oh my god sir හින්දා සර්ගේ ලස්සන හින්දා ලස්සන හින්දා මේ තමයි මම කැමතිම ප්‍රශ්නය චේතනා ෆස්ට් ලව් එක ඇති වුණේ කී වසරේදී හනේ අයියෝ ෆස්ට් ලව් එක ඇති වුණේ මට ගහන්න එපා කවුරුවත් 8 වසරේ that's not yeah it's, I mean it's 8 popular වසරේ අවුරුදු 14 වගේ okay yes worst experience no no that guy bad පස්සේ කියලා මේ එයාගේ නම යාකට තිබ්බ මේ පොඩි රාජපක්ෂ කියලා සොරි මේ ඒක මම කතා කරන්න කැමති නැති එක්ස්පීරියන්ස් එකක් අපි ඒක කියලා CID එකෙන් නැවතුනේ දරුණු එක්ස්පීරියන්ස් එක මම ඒකයි කිව්වේ මගේ ඉස්කෝලේ කාලේ දේවල් කියන්න බෑ what are these stories I don't know I'll tell you later what the hell හරි සාෂා boy කෙනෙක් first time ask out කරේ කීයේ වසරේදීද grade 9 ළඟ ඒ කියන්නේ මේ මගේ හිටිය මං කැන පොඩි කාල අපේ කාගෙත් ක්‍රශස් තියෙනනේ අප ස්කූල එක හිටිය මේ වයකනම ග්‍රේඩ් 5 නම් ලයික් හරි ආසයියට සුදු රවුම් පොල මුණක් තිබ්බයට යනේ ග්‍රේඩ් 5 දැන් යට ගොඩාම මාර ක්‍රෂ් හැබැයි යම් තමයි ෆස්ට් ග්‍රේඩ් 9 වලදී හැබැයි ඉතින් ඒ කාලේ කියන්නේ එහෙම අර නිකන් ඉඳලා හිටලා නිකන් ඇහි කොනෙන් බලනවා විතරයි හායි කියනවා නැත්නම් ටෙක්ස්ට් මෙසේජ් එකක් ආදරේ අහිංසක ආදරේ හරි අහිංසක ආදරේ I think you have a type I think so too I agree with you okay යාළුවෙක්ට කරලා තියෙන ජාම ප්‍රෑන්ක් එක මම ප්‍රෑන්ක්ස් කරන්නේ හරි අඩුවෙන් ඒක මේ මගේ කැරක්ටර් එකත් එක්ක මම කරන වැඩත් එක්ක මේ හිතනවා ඇති මේ කරනවා වගේ කියලා හරි අඩුවෙන් කරලා තියෙන එක ප්‍රෑන්ක් එකක් නේ මම හිතන්නේ බේසිකලි යාළුවෙක්ට නෙමෙයි අතරම කියනවා නම් again royal boys නිකන් වාහන ඉස්කෝලේ අන්තිම දවසේ නිවාඩු දුන්නාම මට මතක එකපාර නරක වෙච්ච පරිප්පුයි බිත්තර 10ක් විතර දාලා වතුර එක මික්ස් කරලා යන රොයල් වාහනයට ගහනවා ඒක ප්‍රෑන්ක් එකක් නෙවෙයි ගයිස් මේ ඉස්සර පොඩි කාලේ කරපු දේවල් වලට පලි ගන්න එපා දැන් I love royal boys it's okay so Sasha ඔයාට pool එකත් එක්ක තියෙන හොඳම මෙමරි එක oh my god හොඳම මෙමරි එකක් නැහැ නරක මෙමරි එකක් තියෙන්නේ it's but then I still talk about it අපේ pool එකේ අපිට කියන්නේ හොඳ pool එකක් තිබ්බ ඉස්කෝලේ ඒකේ දැන් පිනන්න ගන්නවා හරිද පිනන්න බෑ ඉතින් අපි ඉතින් අර පොඩි සෙක්ෂන් එකේ තමයි ඉන්නේ ඊට පස්සේ පිනන්න ගනලා අන්තිමේදී ඩීප් එන්ඩ් එකට දානවා ඩීප් එන්ඩ් එකේදී අර මේ මොකද ඒකට කියන්නේ බෝඩ් එක මොකද ඒකට කියන්නේ අල්ලගෙන යන බෝඩ් එක බෝඩ් එක ෆ්ලෝටින් බෝඩ් එක ඒකත් එක්ක අපිට තියෙන ඩීප් එන්ඩ් එක පැත්තට ගිහලා ජබස් කාලා පැනලා චිකි කියලා යන්න ඉතින් මාත් ඉතින් හරි 1 2 3 කියලා පැනලා කික් කරගෙන ගියා ෂේප් දැන් බෝඩ් එක තියෙනවනේ නීල යනවා හරි දැන් ප්‍රශ්නයක් නැහැ හැබැයි මහන්සි දැන් කික් කර යනකොට දැන් මහන්සි දැන් කොයි වෙලාවෙද මට කකුල් තියන්න පුළුවන් කියලා හිතේ තියන්නේ ඊට පස්සේ අර මාක් එකක් තියෙනවා 5 මීටර් මාක් එක 5 ෆුට් මාක් එක එතනදී කකුල තියන්න පුළුවන් කියලා දන්නවා කියන්නේ මට හිත ගත්තොත් පුළුවන් මම ඉතින් ගාන්ට එතනදීම කකුල තිබ්බා තීර තියෙන එඩ්ජ් එකේ ගාන්ට එහෙමම ඉස්සර ආයි ඩීප් එන්ඩ් එකට මාව ගියා ඊට පස්සේ දැන් පීන ගන්න බෑ පැනික් මම දැන් බුළු උඩට එනවා බෝඩ් එකට මගේ ඇඟේ බර තියලා ආයි උඩට එනවා බුළු ගාලා යනවා I was like oh my god ගිලනවා දැන් මේ ගිලනවා හොඳට I am dying ඊට පස්සේ මට එනවා ටීචර් ගේ ගහනවා උඩින් ඒ කවුද ගේ ගහන්නේ in my head මම ගිලනවා I'm like oh my god sir මාව බේර ගන්න but මට දැනුණා දේවදූතියක් ඇවිල්ලා මගේ අතින් මෙහෙම අතලා කරලා මාව ඇදලා යාළුවා
යාළුවෙක් මගේ ඉස්සරහින් හිටියේ චතුරි දිසානායක. හයි චතුරි. තාම මම එයාට තෑන්ක් කරනවා මගේ ජීවිතේ බේරගත්තට. එයාටත් පිනන්න බෑ. මටත් බෑ. පස්සට ඇවිල්ලා ගත්තා. මම වතුර වලට මාර බයයි. මම ජීවිතේට පූල් එකකට මාව තල්ලු කරලා තියෙන මගේ කසින්ස්ලා විතරයි. බයයි මම. ඔයාම I remember ආව මම පූල් එකට තල්ලු කරා. I remember. Next last. ස්කූල් එක ගැන හිතාදී මතක් වෙන සින්දුව මොකක්ද? ස්කූල් එක ගැන හිතති මතක් මතක් වෙන සින්දුව දැන් ඉස්කෝලේ දෙකක් තියෙනවානේ මට රොයල් ඉන්ස්ටිටියුට් එකට සින්දු මතක් වෙන්නේ නැහැ විසාකයකට මතක් වෙන්නේ අපේ ඇන්තම් එක ඇත්තම කියනවා නම් ඒකේ ටියුන් එකේ කියන්න බෑ ඒක හිතගෙන කියන්න නිකන් අර නෑ තාත්තා මට ඇඬපු ඩොක් නෑ මට මන් දැන් oops sorry මට එකනේ එක පොඩි විසාකියන් කෙනෙක් මතන ඕනම ස්කෝලක කෙනෙක්ට තියෙන දෙයක් පබ්ලික් ස්කූල්ස් අපේ බැජස් තියෙනවනේ ගහන දැන් විසාකගේ බැජස් 6ක් තියෙනවා විසාක කිව්වහම සාමාන්‍යයෙන් මතක් වෙන්නේ එක්කෝ ඒ ස්ටුඩන්ට්ගේ නම මතක නැති වුණත් එක්ක බැජ් එකත් එක්ක මූණ මතක් වෙනවා එහෙම තමයි අයිඩෙන්ටිෆයි කරගන්නේ අනිත් එක සින්දුවක් විදිහට මතක් වෙන්නේ අපේ ඇන්තම් එක මොකද අපි උදේ කියනවා රාත් කියනවා හවසත් කියනවා එතකොට ඒක නිසා ඒක තමයි මට මතක් වෙන්නේ වෙන මොකුත් මතක් වෙන්නේ නැහැ රයිට් අන්තිම ප්‍රශ්නේ දැන් ඉන්න තැනට එන්න ස්කූල් එකෙන් ලැබුණ සහයෝගය මොන වගේද මම මේක මුලින්ම කියපු දෙයක් මට මගේ ජොබ් එක තියෙන්නේ මගේ ස්කූල් එකේ හින්දා කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ මගේ තාත්තා ඒ ගත්ත තීරණය මාව ජාත්‍යන්තර පාසලකට දාන්න මගේ මුළු කරියර් එකම හැදුවා කියලා මම හිතනවා. මොකද කියන්නේ මගේ කරියර් එක මට හැදුනේ ඉංග්‍රීසි නිවේදිකාවක් හැටියට. ඒ භාෂාව මට ලැබෙන්නේ මගේ පාසල නිසා. ඒ භාෂාව නිසා මට සිංහල නිවේදනයනුත් ඉස්සරහට එන්න පුළුවන් වුණා. සමහරක් විට ඒ භාෂාව නැතුව ඒ ගමනම මගේම ගමන ආපු කෙනෙක්ට වඩා මගේ හැකියාව වැඩි හින්දා නෙමෙයි අතන මම හිතනවා භාෂාව නිසා මට ඒක ගොඩක් උදව් වුණා. නෑ ඒක ඇත්ත. මොකද මම හැදෙන්නේ මගේ කොන්ෆිඩන්ස් එක එන්නේ සහ ලැන්ග්වේජ් එක හැදෙන්නේ මගේ ජාත්‍යන්තර පාසල නිසා. ඒක කියන්න ඕනේ. So I think මගේ පාසල ලොකු රුකුලක් වුණා මගේ ස්පෙસિෆිකලි මගේ කරියර් එක. හරි අපේ ප්‍රශ්න ටික ඉවරයි. අපි යමු ඛතම්. ඛතම් हो गया.